දවසකින් තමයි ඔයාලව හම්බ වෙන්න ආවේ. අද vlog එක ඔයාලගේ හිතත් ඒ වගේම මගේ හිතත් සංසුන් කරන සතුට කරන ලස්සනම ලස්සන vlog එකක්. මේ තමයි චිබවල තියෙන ලස්සන රෝස වත්තක් වෙන කේසේ රෝස් ගාඩන් එක. ඉතින් මේ මාසේ රෝස වත්තේ රෝස මල් එක එක જાතියෙන් හරිම ලස්සනට පිරෙන්න පිපිලා තියෙනවා. හැම අවුරුද්දම වගේ මම මේ තැනට එනවාමයි. ඇස් විතරක් නෙමෙයි හිතත් සනසන තැනක් තමයි මෙතන. මම ඉන්න තැන ඉඳලත් මෙතෙන්ට එන්න යන්නේ විනාඩි 20යි. ඉතින් මට මෙතෙන්ට එනවා කියනකොටත් පුදුමාකාර සතුටක් තමයි දැනෙන්නේ. රෝස මල් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් ඒවල පාටත් ඒ වගේම වෙනස්. මේ හැම මලකටම නමක් තියෙනවා. මම පුංචි කාලේ ඉඳන්ම ආස කරපු මල් జాතියක් තමයි රෝස කියන්නේ. ඉතින් රෝස වර්ග මෙච්චර දකින්නවා කියන්නේ මට පුදුම සතුටක් දැනෙන්නේ. ඔයාලා දන්නවද? මෙහි වසන්ත කාලය ආරම්භ වෙනවත් එක්කම මම ආසාවෙන් ඇඟිලි ගණමින් බලන්න යන ඉන්න තැනක් තමයි මේ රෝස් ගාඩන් එක. ඔයාලට දැන් පේනවා ඇති මේ රෝස් ගාඩන් එකේ පිපිලා තියෙන මල් ගොඩ. හරිම ලස්සනයි. රෝස් ගාඩන් එකේ රෝස මල් බලන්න විතරක් නෙමෙයි අපිට ඒ රෝස මල් වර්ග වලින් මිලදී ගන්නත් පුළුවන්. ඔයාලා මගේ ඒ කාලේ නම් vlogs බලන කෙනෙක් නම් දන්නවා මම මල් වලට හරිම කැමති කෙනෙක් කියලා. ඉතින් ඒ අතරින් මම හිතුවා මගේ චූටි ගාඩන් එකත් එක පැත්තක් තනිකරම රෝස ගාඩන් එකක් කරන්න. මම මේ දවස්වල මගේ චූටි රෝස ගාඩන් එකට ඕන කරන රෝස මල් පැල හිටවල තමයි තියෙන්නේ. ඉතින් ඒ වලත් සෑහෙන මල් පිපුණා. මං ඊළඟ vlog එකේදී මගේ ලස්සන චූටි ගාඩන් එකේ vlog එකක් අරගෙන එන්න. හැබැයි මම ඩ්‍රීම් කරන් ඉන්න රෝස ගාඩන් එක බලන්න නම් තව ගොඩක් කල් යයි. මං ඒකට මේ දවස්වල රෝස මල් පැල හිටවන ගමන් තමයි ඉන්නේ. ඔයාලා දැන් මේ දකින ලස්සනම ලස්සන රෝස වර්ගයේ නම තමයි රෝස උරරා. ඉතින් මේ තියෙන රෝස වර්ග වලින් මම ආසනම කරන රෝස වර්ග එකතු කරලා කලෙක්ෂන් එකක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙච්චර රෝස ගස් ගොඩාක් තියෙනකොට මට හිතා ගන්න බෑ මම මොකක්ද ගන්න වර්ගේ කියලා. පේනව නේද? හැම ගහකටම ගහක තියෙන මල් වර්ග එකිනෙකට වෙනස්. නිකන් දිව්‍ය ලෝකයකට ගියා වගේ. හරිම ලස්සනයි. ඒ වගේම හරිම සුවඳයි. ජපානයේ විවිධ වර්ගයේ රෝස මල් වර්ග තියෙනවා. ඒ අතරින් ජපානයේ නිෂ්පාදනය කරන රෝසත් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි රෝස් කියලා වෙනම වර්ගයකුත් තියෙනවා. ඉතින් ඒවල මල් වලට නම් මං හරිම ආසයි. ජපානයේ රෝස අවුරුද්දට දෙපාරක් පිපෙනවා. සමහර රෝස නිතර පිපෙනවුවත් තියෙනවා. ඉතින් මේ රෝස වර්ග පිපෙන කාලවල මේ රෝස ගස් වලට අනුව වෙනස් වෙනවා. රෝස පඳුරු වගේම වැල් විදිහටත් හැදෙනවා. ඉතින් රෝස මල් හරිම ලස්සනයි. මං ආසම කරන රෝස වර්ගයක් තමයි දැන් මේ ඔයාලා දකින්නේ. ඉතින් අද දවසේ vlog එක ඔයාලගේ නෙත පමණක් නෙමෙයි සිතත් සතර කරන ලස්සන vlog එකක්. तेरे बिना दिन ना लगे रात का चैन गया तुझसे ही है ये खुशी दिल में बस तू ही है प्यार की कहानी हर पल एक नई दिल से दिल जो मिले सपने भी महकी महकी नैनों से बातें तेरे खामोशियां बोल नहीं तेरे साथ चलते चलते दुनिया भूल जाए प्यार की ये कहानी हर पल एक नई दिल से दिल जो मिले सपने भी महकी महकी प्यार की ये कहानी
महकी महकी प्यार की ये कहानी हर पल एक नई दिल से दिल जो मिले सपने भी महकी महकी तेरे बिना दिन न लगे रात का चैन गया तुझसे ही है ये खुशी दिल में बस तू ही है प्यार की ये कहानी हर पल एक नई दिल से दिल जो मिले सपने भी महकी महकी नैनों से बातें तेरे खामोशियां बोल नहीं तेरे साथ चलते चलते दुनिया भूल जाए प्यार की ये कहानी हर पल एक नई दिल से दिल जो मिले सपने भी महकी महकी प्यार की ये कहानी हर पल एक नई दिल से दिल जो मिले सपने भी महकी महकी प्यार की ये कहानी हर पल एक नई दिल से ඉතින් මම හිතනවා එයාලා අද දවසේ ලොග් එකකින් ගොඩක් සතුටු වෙන්න ඇති කියලා. එහෙනම් ළඟදීම ලස්සන ලොග් එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.